අපිට රසාස්වාදයේ වින්දනයේ තියෙන හින්දා අපි මේකේ රහ දාන්නවා. එතකොට ඔයාලා ඒකේ රහ අඳුන ගන්න ඕනේ. මම හිතන්නේ කරලා බලුවොත් දෙපාර තුන් පාරක් කරලා බලුවොත් ඔයාලට තේරෙයි. ඒ කියන්නේ මෙහෙමයි අපි කොච්චර වචන වලින් කිව්වත් ඒක විඳින්න දන්න කෙනා විතරයි විඳින්නේ. මම හිතන්නේ ඒක විඳින්නත් පින තියෙන්න ඕනේ. හරි. අපිට රසාස්වාදයේ වින්දනයේ තියෙන හින්දා අපි මේකේ රහ දාන්නවා. එතකොට ඔයාලා ඒකේ රහ අඳුන ගන්න ඕනේ. මම හිතන්නේ කරලා බලුවොත් දෙපාර තුන් පාරක් කරලා බලුවොත් ඔයාලට තේරෙයි. ගොඩක් වෙලාවට අපි අර ඍණාත්මක මිනිස්සු එක්ක ආශ්‍රය කරන ඍණාත්මක පරිසරවල ඉන්නවා. අපි දන්නේ නැතුණාට අපි නොදැනුවත්වම ඒ කිරණ අපේ ඇඟට බලපාලා තියෙනවා. එතකොට ඔයා කරන හැම වැඩක්ම ඒකෙන් ඩවුන් වෙනවා. ඔයා බලනවා ඇයි මේක සාර්ථක වෙන්නේ නැත්තේ කියලා. හැබැයි රහස තියෙන්නේ ඔයා ගාවමයි. හරිම පොඩි රහසක්. මේ වගේ ඒ කියන්නේ තමන්ගේ මනස රිලැක්ස් වෙන ඔයාට ක්‍රියේටිව් අයිඩියාස් ඕන තරම් එනවා. Google search කරන්න ඕනේ නැහැ, YouTube search කරන්න ඕනේ නැහැ, ක්‍රියේටිව් අයිඩියාස් ගන්න ඔයා මොකක් හරි වැඩක නිරත වෙනවා නම් ඔයාටම ඒ කියන්නේ දැන් ලෝකෙ ගොඩක් දේවල් අපි දන්නවා. ලෝකෙ බිහි වෙලා තියෙන ගොඩක් දේවල් අපිත් බලන හරි කොහොමද මේ මගේ අයිඩියා එකක් හම්බුනේ කියලා. ඔයාලා දන්නවා නිව්ටන් ගුරුත්වාකර්ෂණය හොයාගත්තා. කොහොමද හොයාගත්තේ? ගහක් ඇතුලේ රිලැක්ස් එකේ ඉඳි ඇපල් ගෙඩියක් ඔලුවට වැටුණා. ඉතින් එයාට කොහොමද අදහස ආවේ? මානසික නිදහස රිලැක්සේෂන් එක. ඒතකොට ඔයගොල්ලෝ දන්නවා අපි දන්නවා මේ පරිමාව හොයාගන්නවා. මේ කතාවක් තියෙනවා රචිතුමා කියනවා ඔටුන්නේ පරිමාව හොයාගන්න කියලා. විෂම ද්‍රව්‍යයක පරිමාව හොයන්නේ කොහොමද කියලා මෙයා කල්පනා කරනවා. අපි දන්නවා සාමාන්‍ය විෂමතාවය නැති ද්‍රව්‍යයක අපිට පරිමාව හොයාගන්න පුළුවන්. දිග පළල වැඩි කියලා හොයාගන්න පුළුවන්. ඒත් මෙයා කල්පනා කරන්නේ මෙයා නාන ගමන් කල්පනා කරන්නේ එයා රිලැක්ස් වෙන්න එයා එක පාට දුවනවා යුරේකා මට අයිඩියා එකක්. ඒ කියන්නේ එයාට අදහස හම්බුණා කියලා එයා පාර දිගේ දුවනවා. හේතුව මොකක්ද? මේ ආකිමිඩිස්. හේතුව මොකක්ද? එයා රිලැක්ස් වෙන්න එයාගේම සබ්කොන්ෂස් මයින්ඩ් එක එයාට අයිඩියා එක දීලා ඉවරයි. අපි අමුතුවෙන් ඒකට මේක හිතන්න ඕනේ නෑ අමුතුවෙන්. ඒක ඔයාගේ යටිහිත කරලා දෙනවා. ඔයාට තියෙන්නේ රිලැක්ස් වෙන්න විතරයි. ඔව් හරි. දැන් ගොඩක් කතා කරනවා එකපාරට අර ඇපල් ගෙඩියක් කරනවා මාත් අග්ගල උඩ බැලුවා මොනාරි වැටෙයිද කියන එක. ඉතින් මේ අපි ඔය ගැන කතා කරනකොට දැන් ඔය මම අපි කියන්නේ කාමරේට කොටු වෙලා ඉන්නවා. ඒ වගේම ෆෝන් එකට කොටු වෙලා ඉන්නවා. අපි ස්ට්‍රෙස්ෆුල් වෙනවා. එතකොට මේ ස්ට්‍රෙස්ෆුල් එක අතර තමයි පීඩනයේ ප්‍රෙෂර් එක කියන එක එන්නේ. ඒකට කවි කිව්වා වගේ මේ ඍණාත්මක පරිසරය සහ ඍණාත්මක පෞරුෂයන් බලපානවා. ඒ කියන්නේ අපි ඒක නොහිතුවට අපි ඉන්න පරිසරය ඍණාත්මක නම් අපි අවට ඉන්න පරිසරයේ පුද්ගලයා ඍණාත්මක නම් ඒ කිරණ අපිට එනවා. මේකනේ කතාව. අනිවාර්යයෙන්. ඔව් දැන් අපි මේ ඉන්න තැන මාර පොසිටිව් ලොකු පොසිටිව් එනර්ජි එකක් තියෙනවා. ඒතකොට ඒ එනර්ජි එක ආවම අපිට මානසික නිදහස දැන. දැන් ඔක්කොම හරි අපි ඉන්නේ කොහෙද කියලා කිව්වේ නෑනේ. අපි එක එක තැන් වල යනවානේ. ට්‍රැවල් කරන අයට ගොඩක් ඉන්ට්‍රස්ටින් එකක් නේ. කොහෙද අපි ඉන්නේ?